කොහොමද නාන්කි මල්ලි? ඔයාලා මෙයාද එකතු වෙලා තියෙන්නේ අපේ එඩියු පවර වැඩසටහනත් එක්ක. අපි මේක සංවිධානය කරලා තියෙන්නේ අපේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසර ඉගෙන ගන්න ඔයාලගේම අයියලා අක්කලාගේ අදහසක් විදියට. මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක ඔලෙවල් විභාගෙට පෙනී සිටින ඔයාලට පුංචි උදව්වක් විදියට තමයි අපි මේක පවත්වාගෙන යන්නේ. හරි අද අපි කතා කරමු අපේ 11 වසර ඉතිහාසය පොතේ පළවෙනි පාඩම වෙන කාර්මික විප්ලවය ගැන. මොකක්ද මේ කාර්මික විප්ලවය කියලා කියන්නේ? කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිස්සාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ කලින් අතින් කරපු වැඩවලට යන්ත්‍ර සූත්‍ර වලට බාර දීපු එක තමයි මේ කාර්මික විප්ලවයේදී උනේ. හරිද? අපි බලමු කාර්මික විප්ලවයේ ආරම්භය සහ එහි වර්ධනය ගැන. 18 වන සියවසේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙච්ච මේ කාර්මික විප්ලවය 19 වන සියවස වෙද්දී යුරෝපයේ සෙසු රටවල් වලටත් ලෝකයේ වෙනත් රටවල් වලටත් බලපෑවා. හරිද? කාර්මික විප්ලවය ආරම්භ වන ප්‍රධාන හේතු වුණේ වෙළඳාම. හරිද? 16 වන ශතවර්ෂය වන විට යුරෝපයේ තත්ත්වය විමසා බැලුවහොත් බ්‍රිතාන්‍ය හැරුණු විට ප්‍රංශය, පෘතුගාල, ස්පාඤ්ඤ වගේ රටවල් වලටත් යටත් වෙච්ච තිබ්බත් මේ කාර්මික විප්ලවය ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයෙන්. හරිද? ඒකට හේතු තිබ්බා. අපි බලමු මේ හේතු මොනවාද කියලා. 16 වන සියවස වෙද්දී මේ යුරෝපයේ වෙළඳ හා වාණිජ කටයුතු පැවතිලා තිබ්බත් 18 වන සියවස වෙද්දී අනිත් රටවල් අභිබවා ඉදිරියට එන්න මේ එංගලන්තයට පුළුවන් වුණා. ඒකට හේතු වුණේ මුදල් ආයෝජනය කළ හැකි ධනවත් පිරිසක් හිටියා. මේ අතර 18 වන සියවස වෙද්දී බ්‍රිතාන්‍යයේ හිටපු ජනග්‍රහණය අධික වෙච්ච හින්දා එයාලට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන්න අභියෝගයක් ආවා. ඒකත් එක තමයි මේ කාර්මික ශාස්ත්‍රය දියුණු වෙන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි 14 15 වගේ සියවස් වලදී වෙච්ච පුනරුදය විද්‍යාත්මක දැනුමත් මෙයාලට යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීමට උපයෝගී කරගන්න පුළුවන් වුණා. තව දෙයක් තමයි මෙයාලගේ බ්‍රිතාන්‍යයෙන් මෙයාලට යකඩ හා වාහන වලට අවශ්‍ය ඛනිජ සම්පත්, ඒ වගේම බලශක්තියට අවශ්‍ය ගල් අඟුරු වගේ දේවලුත් හොයාගන්න පුළුවන් වුණා. හරිද? තව දෙයක් තමයි මේ බ්‍රිතාන්‍යයට යටත් වෙච්ච තිබ්බනේ. මෙයාලා බාහිර රටවල් එක්ක මේ යටත් විජිත වලට වෙළඳාම් කරන්න ඉඩ අවස්ථාව ලබා දුන්නේ නැහැ. මේ යටත් විජිත වලට වෙළඳාම් කරන්න ඉඩ අවස්ථාව ලබා දුන්නේ බ්‍රිතාන්‍යයත් එක්ක විතරයි. ඒ හින්දා මෙයාලගේ මේ වෙළඳ පොළට වැඩි ඉල්ලුමක් මේ යටත් විජිත වලින් තිබ්බා. ඒකත් එයාලට කාර්මික විප්ලවය දියුණු වෙන්න, කාර්මික ශාස්ත්‍රය දියුණු වෙන්න බලපාපු තවත් කාරණයක් වුණා. තව දෙයක් තමයි මේ කෘෂිකාර්මික ශාස්ත්‍රය ගත්තොත් කෘෂිකාර්මික ශාස්ත්‍රයේද වෙනස්කම් ගණනාවක් වුණා. මොකද ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබ්බ කුඩා ඉඩම් හැබලි එකතු කර විශාල ගොවිපළවල් හදාගත්තා. එතකොට මේ කුඩා ගොවිපළවල් හිමි ගොවියන් කරේ රැකියාවක් හොයාගෙන නගරයට ගියා. එතකොට මේ තිබිච්ච අතිරික්ත ශ්‍රමයත් කාර්මික දියුණුවට යොදා ගන්න මේ බ්‍රිතාන්‍යයන්ට පුළුවන් වුණා. හරිද? සෙසු රටවල් වගේ නෙමෙයි මේ බ්‍රිතාන්‍ය හිටපු අයට දැනුම තිබ්බොත් ධන උපයාගත හැකි ක්‍රමයක් තිබ්බා. ඒ කියන්නේ එයාලට සමාජ තරාතිරම වැදගත් උනේ නැහැ. එයාලට දැනුම හැකියාව තිබ්බොත් ධනය උපයා ගන්න පුළුවන් වුණා. හරිද? ඒ වගේම තමයි මේ කාලේදී ව්‍යාපාර සහ ප්‍රාග්ධනය සපයන බැංකු හා මූල්‍ය ආයතනද බිහි වෙලා තිබ්බා. ඒ වගේම දේශපාලන ස්ථාවරත්වයක්ද මේ කාලේ අපිට දකින්න ලැබුණා මේ බ්‍රිතාන්‍ය තිබ්බ. යුරෝපයේ අනිත් රටවල් හා සැසඳෙන විට බ්‍රිතාන්‍ය තුළ කාර්මික විප්ලවය සඳහා සුදුසු පසුබිමක් පැවතිණි. කුඩා දිවයිනක් වීම, අභ්‍යන්තර වශයෙන් රට පුරා විහිදුණු පොදු වෙළඳ පොළක් ගොඩනැගී තිබීම, නිෂ්පාදන භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබාගත හැකි වීම, ලන්ඩන් නගර අමුද්‍රව්‍ය, ප්‍රාග්ධනය, නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් වීම වගේ සාධකත් මෙයාලගේ මේ කාර්මික ශාස්ත්‍රයේ දියුණුවට ගොඩක් බලපෑවා. හරිද? අපි දැන් බලමු මේ කාර්මික විප්ලවය බලපාපු ප්‍රධාන සාධක, ප්‍රධාන ශාස්ත්‍ර මොනවාද කියලා. පේෂ කර්මාන්තය, යකඩ හා වාණිජ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය වගේ කර්මාන්ත වලට
මේක ප්‍රධාන වශයෙන් බලපෑවා. ඊට අමතරව ප්‍රවාහන, sannivedana, කෘෂි කර්මාන්තය වගේ පැතිවලටත් මේක බලපෑවා. හරි. අපි දැන් බලමු මොකද්ද මේ ප්‍රේෂ කර්මාන්තය වෙච්ච වෙනස්කම් කියලා. ප්‍රේෂ කර්මාන්තය ගත්තොත් බ්‍රිතාන්‍ය රෙදි වලට යටත් විජිත වලින් ඉහළ ඉල්ලුමක් තිබ්බා. ඒ හින්දා මෙයාලට රෙදි නිෂ්පාදනය වැඩි කරන්න ඕනි වුණා. හරිද? ඒකට 1733 දී ජෝන් කේවිසින් දුවන නඩාව නිපදවන ලදී. හැබැයි මේ දුවන නඩාව නිපදුවට රෙදි විවීම තරමක් වේගවත් වුණත් රෙදි විවීමට අවශ්‍ය නූල් සැකසීම වේගවත් වුණේ නැහැ. හරිද? එවකට පැවති තත්ත්වය අනුව නූල් කටින්නන් 6 දෙනෙක් විසින් දිනකට සපයන ලද නූල් ප්‍රමාණය වූයේ රෙදි වියනකුට එක් දිනකට පමණි. හරිද? මේ නිසා කැටීම වේගවත් කිරීම ගැන බ්‍රිතාන්‍යයන් තුළ උනන්දුවක් තිබ්බා. එම නිසා එහි ප්‍රතිඵලයක් විදිහට ජේම්ස් හග්රිස් නැමැත්තා විසින් 1764 දී කපු කැටීම සඳහා ජනී යන්ත්‍රය නිපදවුවා. හරිද? මෙම යන්ත්‍රය අතින් ක්‍රියා කරවන්නක් වේ. පසුව 1769 දී රිචඩ් ආක්රයිට් ජල බලයෙන් ක්‍රියා කරන ඊට වඩා කාර්යක්ෂම නූල් කඩන යන්ත්‍රයක් නිපදවුවා. හැබැයි ඒක අපිට ජල රාමුව කියලාත් හඳුන්වන්න පුළුවන්. ඊට පෙර කප්පු කටන යන්ත්‍ර දෙස බලන විට මෙයාගේ මේ සොයා ගැනීම ඉතා වැදගත් එකක් වුණා. ඒත් මේක යන්ත්‍රය විශාල බැවින් නිවෙස් කර තියාගන්න අපහසු වුණා. ඒ වගේම තමයි මේකට විශාල ජල ධාරාවක් අවශ්‍ය වෙන හින්දා මේ යන්ත්‍රය තියාගන්න පුළුවන්ුනේ ජල පහසුකම් සහිත ස්ථානවල විතරයි. හරිද? ඊට පස්සේ ජනී යන්ත්‍රය හා ජල රාමුව යන යන්ත්‍ර දෙකෙහිම මූලධර්ම යොදා ගනිමින් සැමුවෙල් කොප්ටයින් 1779 දී මියුල් යන්ත්‍රය හැදුවා. හරිද? නව යන්ත්‍රයක් එයා හැදුවා. එමගින් වඩාත් සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගත හැකි විය. 1785 දී එඩ්වඩ් කාර්ට්රයිට් නැමැත්තා විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියා කරන එකක් විදිහට වැඩි දියුණු කරා. මේ අනුව වසර 30ක පමණ කාලයක් තුළදී කපු කැටීම ඉතා කාර්යක්ෂම කර ගැනීම සඳහා අලුත් යන්ත්‍ර සූත්‍ර මෙන්ම නව තාක්ෂණික සොයා ගැනීමද අපිට දකින්න පුළුවන්. හරිද? ඊළඟට අපි යමු යකඩ හා වානේ කර්මාන්තය ගැන. බ්‍රිතාන්‍ය කියලා කියන්නේ යප්පාස් නිදි බහුල රටක්. කාර්මික විප්ලවයට කලින් ඉඳන් එයාලා අභිආයුධ, ගෘහ භාණ්ඩ, කෘෂි උපකරණ වගේ දේවල් හදන්න මේ යකඩ හා වානේ භාවිතා කරලා තියෙනවා. එයාලා යප්පාස් උණු කරන්න භාවිතා කරලා තියෙන්නේ ඒ කාලේ දර. හරිද? එහෙත් කාර්මික විප්ලවයෙන් පස්සේ යන්ත්‍ර සූත්‍ර සදන්න යකඩ හා වානේ ගොඩක් ඕන වෙනවනේ. එතකොට ඒක දර භාවිතයෙන් කරගන්න අපහසු දෙයක් වුණා. හරිද? ඒ හින්දා ඒකට වෙනත් විකල්පයක් විදිහට ඒබ්‍රහම් ඩර්බ් කියන කෙනා ගල් අඳුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමයක් හොයාගත්තා. මෙමගින් වාත්තු කළ යකඩ නිපදවීමට හැකි විය. ඊළඟට 1784 වර්ෂයේදී හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිපදවීම තැලිය හැකි යකඩ හෙවත් පදම් කළ යකඩ නිපදවීමට අවස්ථාවක් ලැබුණා. හරිද? 1856 වර්ෂයේදී හෙන්රි බේසම් විසින් යකඩ වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවිය හැකි නව ක්‍රමයක් සොයාගෙන තියෙනවා. මෙම ක්‍රමය තවත් වර්ධනය කර 1860 වර්ෂයේදී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමෙන් උසස් තත්ත්වයේ වානේ නිපදවීමට හැකියාවක් ලැබුණා. මේ ක්‍රමය ලාභදායී මෙන්ම ඉතාමත් ඉක්මනින්ද වානේ නිපදවිය හැකි ක්‍රමයක් වුණා. හරිද? යකඩ හා වානේ කර්මාන්තයේ දියුණුවට හේතු තවත් කරුණක් වූයේ විලියම් සීමන්ස් යපස් උණු කිරීමට විදුලි උදුනක් හැදුවා. හරිද? මෙම නව නිපදවීම මගින් යකඩ හා වානේ කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. හරිද? අපි දැන් යමු ගල් අඟුරු කර්මාන්තයට. බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ගල් අඟුරු වලින්ද බහුල රටක්. දකුණු වේල්ස්, යොක්ෂයර් හා ලැන්කැෂයර් වගේ ප්‍රදේශවලින් මෙයාලට මේ ගල් අඟුරු හොයාගන්න පුළුවන් වුණා. යපස් උණු කිරීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීම හා ගේදොර භාවිතය සඳහා ලාභදායී හා කාර්යක්ෂම බලශක්තියක් විදිහට මෙයාලගේ මේ ගල් අඟුරු ජනප්‍රිය වෙලයි තිබ්බේ.
ඒත් කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ඉල්ලුම වැඩි වුණත් එක්කම ගල් අඟුරු කැනීම අපහසු දෙයක් වුණා. ඒක විතරක් නෙමෙයි ගල් අඟුරු කැනීම කරද්දි මෙයාලට තව අභියෝග වලට මුහුණ දෙන්න වුණා. මොනවාද ඒ අභියෝග? ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම, ගැඹුරු කැනීමේදී ආකර පතුලේ විෂ වායු තිබීම, ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම, ආකර පතුල තුළට ආලෝකය සැපවීම වැනි ගැටලු වලට මෙයාලට මුහුණ දෙන්න වුණා. හරිද? ඊට පස්සේ තෝමස් නිව්කොමන් විසින් ආකරවල ජල නල මගින් ඉවත් කිරීමට හා වාතය කෘත්‍රිම රැස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයාගන්නා ලදී. එහෙත් නිව්කොමන්ගේ මේ එන්ජිම භාවිතා කරන්න පුළුවන් වුණේ ගල් අඟුරු කර්මාන්තයට විතරයි. මේ නිසා ජේම්ස් වොට් නිව්කොමන් වාෂ්ප එන්ජිම වැඩි දියුණු කොට විධිමත් වාෂ්ප එන්ජිමක් හැදුවා. එය සියලු කර්මාන්ත සඳහා යොදා ගන්න පුළුවන් වුණා. හරිද? ඊළඟට හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවීමත් සමග ආකරවල ආලෝකයට තිබ්බ ප්‍රශ්නෙත් මෙයාලට විසඳ ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මෙතෙක් කල් තම කම්බි යොදා ගනිමින් ගැහැණුන් හා ළමයින් ලවා දුෂ්කර අන්දමින් ආකරවලින් ගල් අඟුරු පිටතට ගෙන ඒමේ ක්‍රමය 1839 වර්ෂයේදී යකඩ කේබල් කම්බි මගින් ආකරවලින් ගල් අඟුරු පිටතට ගේන ක්‍රමයක් හොයාගත්තා. ඒ කියන්නේ මේ කාලේ මේ ගල් අඟුරු පිටතට ගේන්න ගැහැණුන් සහ ළමයින් තමයි යොදාගත්තේ. ඒත් 1839න් පස්සේ එයාලා ඒකට කේබල් කම්බි භාවිතා කරා. හරිද? ගල් අඟුරු කර්මාන්තයේදී ඇති වූ දියුණුව නිසා එමගින් අතුරු ප්‍රතිඵල රැසක් හිමි වේ. ගල් අඟුරු පිරිස්සීමෙන් ලැබෙන ගල්දාර මහා මාර්ග ඉදිකිරීමට සඳහා යොදා ගැනිණි. ගල් අඟුරු මගින් රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනය කරා. ඒ වගේම තමයි ඖෂධ, සුවඳ විලවුන්, තෙල් සහ පොහොර නිපදවීමටද මෙයාලා මේ ගල් අඟුරු යොදා ගත්තා. අපි දැන් බලමු කාර්මික විප්ලවයේ ව්‍යාප්තියත් එක්ක වෙනස් ක්ෂේත්‍රවලට බලපෑවේ කොහොමද කියලා. ප්‍රවාහන, sannivedana, කෘෂි කර්මාන්තය වගේ ක්ෂේත්‍රවලට කොහොමද මේ කාර්මික විප්ලවය බලපෑවේ කියලා. හරිද? මේක ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපාපු විදිය ගැන කතා කරොත් කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුවත් සමග කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නත් මේ හදපු භාණ්ඩ වෙළඳපොළ වෙත ගෙන යන්නත් මහා මාර්ග වැඩි දියුණු කරන්න මෙයාලට ඕනි වුණා. හරිද? ඒ අනුව 1811 දී ජෝන් මැකඩම් මහා මාර්ග ඉදිකිරීම සඳහා නව ක්‍රමයක් සොයාගත්තා. ඒකට තමයි අපි මැකඩම් ක්‍රමය කියලා කියන්නේ. මේ මැකඩම් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා පේපර්ස් වල අහන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මැකඩම් ක්‍රමය කියලා කියන්නේ ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළු ගල් කැබලි අතුරා තලා මට්ටම් කොට මහා මාර්ග තැනවීමේ ක්‍රමය මැකඩම් ක්‍රමය කියලා කියනවා. හරිද? මේ ක්‍රමය භාවිතයෙන් ඉදිකළ මහා මාර්ගවල භාණ්ඩ සහ මගීන් විශාල සංඛ්‍යාවක් ගෙන යන වාහන වුවද වේගයෙන් සහ පහසුවෙන් ධාවනය කළ හැකි වේ. හරිද? මෙසේ මහා මාර්ග වැඩි දියුණු වීමත් සමග ප්‍රවාහනය සඳහා යොදා ගන්නු යන්ත්‍ර සූත්‍රවලද දියුණුවක් ඇති වුණා. ඒ අනුව 1814 දී ජෝර්ජ් ස්ටින්වන්සන් විසින් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජිමක් හැදුවා. හරිද? මේ දුම්රිය එන්ජිම කියලා කියන්නේ මේ කාර්මික විප්ලවයේ තිබ්බ වැදගත් සන්ධිස්ථානය. ඒ අනුව ගල් අඟුරු හා සෙසු භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට හැකියාවක් තිබ්බා. ඒ වගේම තමයි නිෂ්පාදිත භාණ්ඩ කර්මාන්ත ශාලාවල සිට වෙළඳපොළ දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම එයාලට කාලය අඩු කරගන්නත් විශාල වශයෙන් තොග භාණ්ඩ ප්‍රවාහනය කරගන්නත් වියදම අඩු කරගන්නත් උපකාරී වුණා. දුම්රිය එන්ජිම සොයා ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවයක් කළ ජෝන් ස්ටින්වන්සන් අවුරුදු 17ක් වන තෙක්වත් අකුරු කියවීමටවත් නොදත් පුද්ගලයෙක්. හරිද? කාර්මික විප්ලවය නිසා ගොඩබිම් ප්‍රවාහනය ඇති වූ දියුණුවත් සමග නාවික හා ජල ප්‍රවාහන ක්ෂේත්‍රවලද දියුණුවක් ඇති වුණා. හරිද? 1807 දී ඇමරිකන් ජාතික
රොබර්ට් පුල්ටන් දුම් බෝට්ටුව හොයාගත්තා. ඊට පස්සේ 1811දී හෙන්රි බේල් දුම් නැව හොයාගත්තා. දුම් නැව හොයාගත්තට පස්සේ දුම් නැව ඉන්ධන වලින් ආරම්භයේදී දරත් පසුව ගල් අඟුරු යොදාගත්තා. දුම් නැව ධාවනය කරන්න ඉන්ධන විදිහට. හරිද? 1885 වර්ෂයේදී ජර්මනියේ ඩෙම්ලර් විසින් මෝටර් රථයද 1903දී ඇමරිකාවේ රයිට් සහෝදරයෝ විසින් ගුවන් යානයද නිපදවන ලදී. හරිද? මෙසේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය නිසා කෙටි කාලයක් තුළ ගොඩබිමෙන් ජලයෙන් හා ගුවනින් මේ ප්‍රවාහන කටයුතු කරගන්න එයාලට පුළුවන් වුණා. හරිද? අපි දැන් බලමු මොකද්ද මේ sannivedana ශාස්ත්‍රයේ වෙච්ච ව්‍යාප්තිය කියලා. ප්‍රවාහන ශාස්ත්‍රයේ වෙච්ච දියුණුවත් එක්ක මෙයාලට ව්‍යාපාර කටයුතු වලදී කෙටි කාලයක් තුළදී අඩු වියදමකින් ලිපි හුවමාරු කර ගැනීමට අවශ්‍යතාවයක් ආවා. මේ නිසා 1840දී පෙනී තැපැල් සේවය ආරම්භ කරා එංගලන්තයේ. ඒතර මේ පෙනී තැපැල් සේවයෙන් වෙන්නේ පැන්සයක් ගෙවා ලිපියක් යැවීමට හැකි විය. රටේ ඕනෑම තැනකට මේ පැන්සයක් වගේ මුදලක් ගෙවලා ලිපියක් යවන්න පුළුවන් වුණා මෙයාලට. හරිද? කාර්මික ශාස්ත්‍රය හා ප්‍රවාහන ශාස්ත්‍රය ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමග ලිපි හුවමාරුවට වඩා ඉක්මනින් ස්ථාන දෙකක් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයක් මෙයාලට ඕනේ වුණා. ඒ කියන්නේ තැපෑලෙන් යන්න ගියාම මෙයාලට වෙලා යනවනේ, කල් යනවනේ. එන්න මෙයාලට වුණා ඉක්මනින් ඉතා ශීඝ්‍රයෙන් මේ තොරතුරු යවන්න. ඒ හින්දා 1844 දී සැමුවෙල් මෝස් කියන කෙනා විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නා ලදී. එයටතේ ස්ථාන දෙකක් අතර විදුලි කම්බියක් යොදාගෙන සංකේත උපයෝගී කර ගනිමින් පණිවිඩ හුවමාරුව ආරම්භුණා. හරිද? ඒව තමයි මේ sannivedana ශාස්ත්‍රයේ වෙච්ච බලපෑම. ඒ අනුව 1895 දී ගුග්ලි මාකෝනි විසින් ගුවන් විදුලි තරංග මගින් පණිවිඩය යැවීමේ ක්‍රමයක් හොයාගත්තා. ඊළඟට ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනිය සොයාගත්තා. ගුවන් විදුලි හා රූපවාහිනිය සොයා ගැනීම sannivedana ශාස්ත්‍රයේ උන්නතයට පමණක් නොව වෙළඳාම, වාණිජ කටයුතු හා වෙනත් ආර්ථික කටයුතු වල ප්‍රගතියටද හේතුවක් වුණා. හරිද? කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ව්‍යාප්තිය ගැන කතා කරද්දී කාර්මික විප්ලවයට සමගාමීව කෘෂිකාර්මික ශාස්ත්‍රයේද විශාල වර්ධනයක් වුණා. ඒකට බලපාපු සාධක තමයි මහා පරිමාණයේ ගොඩබිම් ආරම්භ කිරීම, ශස්‍ය මාරු ක්‍රමය, සත්ත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණයක් යොදා ගැනීම, නව කෘෂිකාර්මික ක්‍රම සහ උපකරණ භාවිතය. කාර්මීකරණයත් සමග විශාල ලෙස කර්මාන්තශාලා ආරම්භ වීම හේතු කොටගෙන ජනතාව විශාල වශයෙන් නගර කරා එන්න ගත්තා. ඒ වගේම සමහර ගම්බදිහු ඉතිරිව සිටි සුළු පරිමාණයේ ඉඩම් හිමිහු විවිධ හේතුන් මත ගොඩබිම අතහැර දමා නගරයට එන්න ගත්තා. මේ අනුව අත්හැර දැමූ එමෙන්ම ගොවීන්ගෙන් පවරාගත් කුඩා ප්‍රමාණයේ ගොඩබිම් විශාල ප්‍රමාණයක් එකතු කර මහා පරිමාණයේ ගොඩබිම් ආරම්භ වුණා. හරිද? අර කලින් කිව්වේ පොඩි සොළු ගොවීන්ගෙන් ඉඩම් අරන් ලොකු ඉඩම් හැදුවා කියලා. අන්න ඒ වගේ දේවල් නිසා තමයි මෙහෙම විශාල පරිමාණයේ ගොවිබිම් මෙයාලට හදාගන්න පුළුවන් වුණේ. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයට අයත් වූ මෙම ඉඩම්වල මහා පරිමාණය වගා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික කටයුතු දියුණු වුණා. හරිද? වගා කටයුතු සඳහා ශස්‍ය මාර ක්‍රමය හඳුන්වා දීමේ ලෙඩ රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායීතාවයක් වැඩි කිරීමට හේතු වුණා. ජේන් රොටර් විසින් අශ්වයන් බදින ලද නගුල් වලින් පෑලියට වැපරීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. එමෙන්ම වැපරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගැනීම හා වැඩි ඵලදායීතාවයක් ලබා ගැනීමට මේකෙන් පුළුවන් වුණා. එමෙන්ම සත්ත්ව පාලන කටයුතු සඳහා යොදාගත් තාක්ෂණික ක්‍රම හේතු කොටගෙන සත්ත්ව නිෂ්පාදනය ඉහළ ගියා. රොබර්ට් බැක්වෙල් විසින් බැටළු වර්ග අභිජනනය ආශ්‍රිත සොයා ගැනීම කිරීම ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මොනවාද? රොබර්ට් බැක්වෙල් කරේ බැටළු වර්ග අභිජනනය කරන්න ක්‍රමයක් හොයාගත්තා. හරිද? කාර්මික ශාස්ත්‍රයේ දියුණුවත් සමග
කාර්යක්ෂම උපකරණ බිහිවීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට හේතු විය. කැල එළි පෙහෙළි කිරීම, බිම් සැකසීම, බීජ වර්ග නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර නිපදවීම මේ කාලේ වෙච්ච දේවල්. එමෙන්ම කෘෂි ක්ෂේත්‍රයේ වැඩි ඵලදායීතාවයක් ලබා ගැනීම සඳහා පොහොර වර්ග නිපදවීම කෙරෙහි අවධානයක් යොමු කිරීම වැදගත් කොට සැලකිය හැකිය. මේ සම්බන්ධව කරන ලද අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1800 පමණ වන විට ගුවානෝ පොහොර නම් පොහොර විශේෂයක් මුලින්ම දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය වුණා. හරිද? ඉන්පසු ඇමරිකාවේද මෙම පොහොර වර්ග නිෂ්පාදනය වුණා. ඊට පස්සේ මෙයාලා රසායනික පොහොර, කෘෂි රසායනික නිෂ්පාදනද පසු කාලෙක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. කාර්මික විප්ලවයත් සමග වර්ධනය වූ නවීන ප්‍රවාහන මාධ්‍යයන් හා ගබඩා පහසුකම් නිසා කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන අඩු පිරිවැයක් යටතේ නිපදවිය හැකි වූ හේයින් ඒවා ඵලදායී මිලට අලෙවි කිරීමට හැකි විය. මේ නිසා කෘෂි නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් තිබ්බා. අපි දැන් බලමු මේ කාර්මික විප්ලවය කියන එක වෙනත් රටවල් වලට බලපෑව ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. යුරෝපයෙන් ආරම්භ වෙච්ච කාර්මික විප්ලවය යුරෝපා මහද්වීපයේ ව්‍යාප්ත වුණාට පස්සේ ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව වගේ මහද්වීප වලටත් පැතුරුණා. ඒවා බලපාන්න හේතු වුණේ ලොව පුරා ජනග්‍රහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා භාණ්ඩ වලට තිබ්බ ඉල්ලුම වැඩි වුණා. යුරෝපය තුළ ගමනාගමන හා ප්‍රවාහන කටයුතු වර්ධනය වුණා. ඒ වගේම තමයි ප්‍රංශ හා ජර්මන් වලිනුත් ගල් අඟුරු හොයාගන්න පටන් ගත්තා. හරිද? මේ අනුව ලෝකයේ සෙසු රටවල්ද යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ප්‍රංශ හා ජර්මනිය යන රටවල් අමුද්‍රව්‍ය බහුල පැවති වෙළඳපොළවලට සමීප ප්‍රදේශවල කාර්මික මධ්‍යස්ථාන පිහිටුවා ගත්තා. කාර්මික අතින් විශේෂ දියුණුවක් අත්කරගත් ජර්මනිය පළමු ලෝක යුද්ධය ආරම්භක අවධියේදී බලවතුගේ තත්ත්වය පවත්වා සිටියේය. මෙලෙස ප්‍රංශය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රෂියාව ආදී යුරෝපයේ සෙසු රටවල්ද කාර්මික විප්ලවය පැතිරුණා. ඔස්ට්‍රියාවේ අධිරාජයා සැතපුම් 30,000ක දුර්ග මාර්ග ඉදි කළා. ඒ කාලයේදී බෙල්ජියමේ මාර්ග පද්ධතියද දෙගුණයකින් පුළුල් වුණා. හරිද? 19 වන සියවස අගභාගය හා 20 වන සියවසේ මුල් දශක කිහිපය තුළ කාර්මික ක්ෂේත්‍රයේ ඇති විශාල ප්‍රගතිය උදා කරගත් ආසියාතික රටවල් වූයේ ජපානය. හරිද? බටහිර ක්‍රම හා ආකෘති අනුගමනය කරමින් විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රවල ඉමහත් ප්‍රගතියක් අත්කරගත් රටවල් සමග තරඟකාරීව සිටින රටක් බව ජපානයට පත්ව තිබුණා. හරිද? 20 වන සියවස වන විට චීනය, ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියාතික රටවලත් බොහෝ රටවලත් කාර්මික විප්ලවය බලපෑවා. හරිද? අපි දැන් බලමු කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. කොහොමද දේශපාලන, සමාජ හා ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑවේ කියලා.